මගට ඉඩ තියා සමරමු දෙමගුල සාදු කිය කියා සමරමු දෙමගුල සාදු කිය කියා බුද්ධං සරණං ගච්ඡාමි සසර දුකින් අත්මිදීම පිණිස උතුම් වූ බුද්ධ රත්නය මම පිහිට කරගනිමි ධම්මං සරණං ගච්ඡාමි සසර දුකින් අත්මිදීම පිණිස උතුම් වූ ධම්ම රත්නය මම පිහිට කරගනිමි සංඝං සරණං ගච්ඡාමි සසර දුකින් අත්මිදීම පිණිස උතුම් වූ සංඝ රත්නය මම පිහිට කරගනිමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි දෙවනුවද සසර දුකින් අත්මිදීම පිණිස උතුම් වූ බුද්ධ රත්නය මම පිහිට කරගනිමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි දෙවනුවද සසර දුකින් අත්මිදීම පිණිස උතුම් වූ ධම්ම රත්නය මම පිහිට කරගනිමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි දෙවනුවද සසර දුකින් අත්මිදීම පිණිස උතුම් වූ සංඝ රත්නය මම පිහිට කරගනිමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තෙවනුවද සසර දුකින් අත්මිදීම පිණිස උතුම් වූ බුද්ධ රත්නය මම පිහිට කරගනිමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තෙවනුවද සසර දුකින් අත්මිදීම පිණිස උතුම් වූ ධම්ම රත්නය මම පිහිට කරගනිමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි තෙවනුවද සසර දුකින් අත්මිදීම පිණිස උතුම් වූ සංඝ රත්නය මම පිහිට කරගනිමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පරපර නැසීමෙන් වැළකීම නම් වූ උතුම් ශික්ෂාපදය
මම සමාදම් වෙමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි නදුන් දේ ගැනීමෙන් වැළකීම ධම්මෝ උතුම්මෝ සික්ඛාපදය මම සමාදම් වෙමි අම්බ්‍රහ්මචර්යා වේරමණී සික්ඛාපදං සමාදියාමි ස්ත්‍රී පුරුෂයන්ගේ ලාමික හැසිරීමෙන් වැළකීම ධම්මෝ උතුම්මෝ සික්ඛාපදය මම සමාදම් වෙමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි බොරුකීමෙන් වැළකීම ධම්මෝ උතුම්මෝ සික්ඛාපදය මම සමාදම් වෙමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි රාමේර පානයෙන් වැළකීම ධම්මෝ උතුම්මෝ සික්ඛාපදය මම සමාදම් වෙමි විකාල භෝජනා වේරමණී සික්ඛාපදං සමාදියාමි ඉර අවරට හැරීමෙන් පසු ආහාර ගැනීමෙන් වැළකීම ධම්මෝ උතුම්මෝ සික්ඛාපදය මම සමාදම් වෙමි නච්ච ගීත වාදිත විසුක දස්සන මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩල විමෝසනට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි නැටුම් ගෙවුම් වැයුම් විසුරු දැකීම මල්ගඟ විල උන්නාදරීම සැරසීම් අලංකාර වීම් යන මෙකීදීන් වැළකීම ධම්මෝ උතුම්මෝ සික්ඛාපදය මම සමාදම් වෙමි උච්චාසයද මහාසයදා වේරමණී සික්ඛාපදං සමාදියාමි උසසුම් මහාසුනින් පරිභෝග කිරීමෙන් වැළකීම ධම්මෝ උතුම්මෝ සික්ඛාපදය මම සමාදම් වෙමි ඉතින් අවස්ථාවේදී ආදරණීය පින්වත් හැමදෙනාම ඉතාමත් ගෞරවයෙන් ඉතාමත් සද්ධාවෙන් යුක්තව සකස් කරගන්නා වූ මල්පහන් ගිලන්පස සමුද පූජාව අප අමාමෑණී සම්මා
බුදුරජාණන් වහන්සේ උදෙසා හිමිදින සම්බුද්ධ පූජාව අපි පූජා කරමු. පූජා වේවා. පූජා කිරීම තෙරින් ලෞතර බුදුහාමුදුරන් වහන්සේගේ අනන්ත අප්‍රමාණ බුදු ගුණයන් ලැබියස අපි ජීවිකාව සාර්ථක කරගන්න මෙතුම් සම්බුද්ධ පූජාවේ ආනිසංස ධර්මයන් අපි දිවි ගමනට හේතු වේවා කියන ප්‍රාර්ථනාවන් හදවතේ තියාගෙන අපි හැමෝම එකට ගාථාවන් සජ්ජායනා කරමින් සම්බුද්ධ පූජාව සිදු කරමු. කවුරුත් සාධනාවය සාදු 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 නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුභෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවාති බුද්ධං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි යේච බුද්ධාති තාච යේච බුද්ධා අනාගතා පච්චුප්පන්නාච යේ බුද්ධා අහං වන්දාමි සම්බදා නති මේ සරණං ගච්ඡං බුද්ධෝ මේ සරණං වරං ඒතේන සච්ච වජ්ජේන හෝතු මේ ජය වංගලං උත්තමංගේන වන්දේහං පාදකං සුවරුන්තමං බුද්ධෝ කලිතෝ දෝසෝ බුද්ධෝ කමතු ධම්මං ස්වාකාතෝ භගවතා ධම්මෝ සංකීර්තිකෝ අකාලිකෝ ඒහිපස්සිකෝ ඕපදායිකෝ පච්චත්තං වේදිතම්බෝ විජ්ජෝහිති ධම්මං ජීවිතං යාව නිබ්බානං සරණං ගච්ඡාමි යේච ධම්මා අතීතාච යේච ධම්මා අනාගතා පච්චුප්පන්නාච යේ ධම්මා අහං වන්දාමි දති මේ සරණං ගච්ඡං ධම්මෝ මේ සරණං වරං ඒතේන සච්ච වජ්ජේන හෝතු මේ ජය මංගලං උත්තමංගේන වන්දේහං ධම්මං ච දීර්ඝං වරං ධම්මෝ යෝ කලිතෝ දෝසෝ ධම්මෝ කමතු ධම්මං සුපටිපන්නෝ භගවතු සාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතු සාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතු සාවක සංඝෝ ස්වාමීති පටිපන්නෝ භගවතු සාවක සංඝෝ යතිගම් චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුද්ගලා ඒස භගවතු සාවක සංඝෝ ආවුලියෝ
ยังปุญญกิจจังโลกัสสาติสังฆังจีวิตังยาเวนิพพานังสรณังกัจฉามิเยตสังฆาอภิตาเตเยตสังฆาอนาคตาปัจจุบันนาเตเยสังฆาอาหังวันดามิสัพดันติเวสารนังกัญญังสังโฆวิสารนังวาระเอเตนะสัจจวัจเจเนโหตุเตกายมังเกอุตตมังเกนะวังเดหังสังฆัญจติวิโนตมังสังโฆโยภาริโกโตสังโฆปัมเมตุธัมมังวันทานิเจติยังสัมมังสัพเพทาเมสุปกิตติตังสารีกดาตุมหาบุริบุตโรรังสักรังสดายัสโนเลนิสิงโนสัพพาริวิเยอันตกาปัตโตสัมมังยุทธังสัมภาวันเดธัมโบธิปาเดพังอิเมเอเตมหาโพธิโลกนาเตเนโพธิตาอาหังปิเตนามัสสามิโพธิราชานามัสสุเตปัตมังโพธิปัลลังกังตุติยังเจอภิมิสัมตติยังสัมเกมนังเสตังจตุถังรัตนาเกรังปัญจมังรัตปาลังเจปุตริงเดเนตัตเตมังสัตตมังราชายเตนังวันเดตังมุนิมัยยังเกลังนาเวทีปังกัลยาณังปัจลาเจรังดิมาบุวังดีเกวาปิเจติยังเจมุติงเกติสมหาวิหารังเจโพธิมาริเสวัตเตียสันเลมาลีมหาเจติยังตุภารามปยากิเจเทวานังเสรเจติยังตถาคาเจรกาเดกังเอเตโสสัตตานามิยังวันตามิกัณสารัพพติเตเนติเปรตัมธังสินาทิโลกดีปังสัมบุญดังปุญญามิตัมโมนุตังสุขังวิกายวัจนังอนันเตอุเบกังกินาสุขังกินาหังกังเมเนปุญญามิตตาเกวันเดกังเดกุโนเปตังเนนะกุสุลสังกสิงปุญญามิมุนิสิปาเดสาโรเยสุขังกังสิเตลังอัปปังปัสสังเตวะตุรังสุขังปานิยเมตังภะคะวะปฏิกัณหาตุมุตเตเมอธิวาเสตุโนบันเตปายาสัมมุขดามิตังอนุปังปังอุปาทายปฏิกัณหาตุมุตเตเมอธิวาเสตุโนบันเต
kapi anukampang upadaya patigamhatu mutta adivase kuno bhante kaccakam parikapi anukampang upadaya patigamhatu mutta adivase kuno bhante sammam sandaya anukampang upadaya patigamhatu mutta kayena vaca cittena pamadena maya katam acchayam kamane bhante turi panya tataga kayena vaca cittena pamadena maya acchayam kamane dhamma sandittika kayena vaca cittena pamadena maya acchayam kamane sangha supalikamma anutte imida punya kammena mame kala samaga satam samaga hotu yava nibbana patti idam me punya kammam kasavakkaya vaham hotu sabba dukkha pamunyatu sadhu 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 කාර්මික ගුණදර වාසනාවන්ත පිළිතුරු තිබේ අවස්ථාවේදී ආදරණීය අමරතාත්තන හැමෝගේ කරාසී වෙලා තිගාතරණීය ද්වාදරවම් හැමදෙනා මේ කරාසී වෙමි ලෝක බුදුහාමුදුරුවෝ වෙනුවෙන් හිමිදිරි සම්බුද්ධ පූජාව සිදු කරමි උපෝසථ අෂ්ටාංග ශීලයේ සමාදන් වෙලා අදවස පුරාවටම උතුම් සීලය ආරක්ෂා කරගන්න සූදානම් වෙන මොහොත ජීවිතේ අපි පින්දහම් සිද්ධ කරනවා කියලා කියන්නේ ජීවිතේ කුසල ධර්මයන් සිද්ධ කරනවා කියලා කියන්නේ අපි ජීවිතේ දවසින් දවස තත්ත්වයෙන් තත්ත්වය අපි ඉස්සරහට යනවා අපි ප්‍රඥාව දියුණු වෙනවා ධර්මයත් එක්ක අපි ජීවත් වෙනකොට ධර්මානුකූලව ජීවිත පැවැත්ම අපට අරගෙන යන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා සාංසාරික වශයෙන් යන ගමන තුල ආත්මීය ඔබ අප හැමදෙනාටම මේ සසර අපිට ඕන විදිහට අරගෙන යන්න පුළුවන් කමක් නැහැ. අපිට ලැබුණු සසර අපි මේ සසරට ඕන විදිහට මේ ජීවත් වෙන කාලය තුල අපි අපේ ජීවිතේ පිටහම් ටික සිද්ධ කළ යුතුයි. අපිට ඕන විදිහට අපේ ජීවිතයේ හදවතට එකඟව දේවල් සිද්ධ කරගන්න ඒ හැම දෙයක්ම සිද්ධ කරන්නයි බුදුහාමුදුරුවෝ අපට අවදෙන වදාළන්නේ. ඒ යහපත් ක්‍රියාධර්මයන් ටික යහපත් දුරධර්මයන් ටික යහපත් ක්‍රියාධර්ම ටික මේක අපේ ජීවිතේ හදාගෙනයි අපි ඉදිරි ගමන අපි ඉස්සරහට පාත් තබිය යුතු වෙන්නේ. තවන පියවරක් ගානේ අපි කරන්නේ යහපත් දෙයක් නම් අපි හිතන්නේ යහපත් දෙයක් නම් අපි ක්‍රියාත්මක කරන්නේ යහපත් දෙයක් නම් ජීවිතේ ඕන තරම් අපිට කරදර කම්කටොළු ගහන ඕන දෙයක් ජීවිතේ දෙනවා. ඒ හැම දෙයක්ම සතුටින් අපි ආරාධගෙන සතුටින් මේ දේවල් විඳ දරාගෙන ඉදිරියට අනිත් පියවරේ ආලිය තව තවත් ඉස්සරහට යන්නයි අපි අධිෂ්ඨාන කරගත යුතු වෙන්නේ. ඒ නිසා බුදුහාමුදුරුවෝ අපට දේශනා කරන්නේ එවැනි මාර්ගයකට යන්න, එවැනි ධර්මයක අපි අදහන්න ජීවිතය තුළ අපි යන ගමන තව කොච්චර කාලයක් අපිට පියවම් තවන්න වේද දන්නේ නැහැ. ඒ නිසා ඒ පියවම් තවන වාමයේ ටික තවන පියවර ටික
සාර්ථක විශ්වාසය තියන්නයි අපි අධිෂ්ඨාන අරමුණු විදිහට තියාගන්න ඕනේ. ඒ නිසා මේ කාරණාවන්ගේ ජීවිතයේ හදාගෙන අපි යන ගමන ආරම්භ කරන ගමන අපි බලාපොරොත්තු වෙන ගමන සාර්ථකත්වයේ කරා යන්න අපි උත්සාහවත් වෙන්න ඕනේ. උත්සාහවන්තකම නැති තැන කිසි දෙයක් අපේ ජීවිතේ කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා උත්සාහයේ තියෙන තැන අපිට ඕනම දෙයක් අපිට ජය ගන්න පුළුවන්කම තියෙනවා. ඒ තමයි බුදුහාමුදුරුවෝ අපට අනුගමන වදාරන්නේ ධම්මෝ හවීරක්ඛ ධම්මචාරී. ධර්මයේ හැසිරෙන්නා ධර්මයේ ආරක්ෂා කරනවා. ඒ නිසා අපි යහපත් පැවැත්ම යහපත් ජීවිත ගමන අපි අරගෙන යනකොට යහපත් ජීවිත ගමන අපේ ගමන සාර්ථක කරගන්නවා. හොඳ වචන කතා කරනකොට අපිට හොඳ වචන ඇහෙනවා. නිසා හැම දෙයක්ම අපි ජීවිතයේ කැපකිරීම කරන තරමටයි අපට ලැබෙන්න තියෙන දේවල් ටික ලැබෙන්නේ. ඒ නිසා ඒ බව අවබෝධ කරගෙන අපි ආරම්භ කරන මාර්ගය තව ඉස්සරහට යන්න තව තවත් අනිෂ්ඨාන අරමුණු විදිහට තියාගෙන කටයුතු සිදු කරමින් අද දවස තුල ආමිස පිළිපැද්මේ පූජාවන් වල නිරත වෙමි. අපේ ජීවිතයේ යමක් ඒක රාශී කරගෙන අපි පියවරක් ඉස්සරහට තවමු. ඒ බව සිහියෙන් තබාගෙන සමාදන් වුණු උපෝසථාංග ශීල ධර්මය අද දවසේ මම ආරම්භ කරගෙන මගේ ජීවිත ගමනට මම ඒක රාශී කරගෙන ගමන සාර්ථක කරගන්න අපි එකට එකාවෙන් අත්තරවදගෙන එකම දහම් මණ්ඩලයකදී උතුම් වූ බුදු කෙනෙක් හමුවේ ධර්ම දේශනාවන් ශ්‍රවණය කරමින් අපේ බුද්ධ රාජ්‍ය බුදුපදිවිය ලබාගෙන නෙවෙයි මේ සසර භවගමනේ මේ දුක්ඛිත ජීවිතයේ මේ භයානක වූ ජීවිතයේ පීඩාවට කරදර කම්කටොළු වලට පත් වෙන ජීවිකාවෙන් අත්මුදවාගෙන මිදී අපේ ගමන සාර්ථකව යන්න අපි අධිෂ්ඨානය අරමුණක් විදියට උත්සාහවන්තව කටයුතු සිදු කරමු කියන කාරණාව ආදරණීය පිටපැදලාට සිහිපත් කරගන්න කල්පනා කරගන්න දවසේ කටයුතු සිදු කරගන්න ආදරණීය ඔබට නිරෝගී සුවය උදා වේවා දීර්ඝායුෂ උදා වේවා කිසිදු දෙයකින් කාය චිත්ත මානසික පීඩාවක් නොවේවා අද නිරෝගීව නිර්වන්දිතව කටයුතු සිදු කරමින් ආවිස ප්‍රතිපත්ති පොදහාවක් වල නිරත වෙමි ජීවිතයට තින් පෝෂණය කරගන්න ඔබේ තින් ලස්සන මල් මාලාවට එක් ලස්සන පින් මාලා අද අමුණ ගන්න අදිෂ්ඨානයේ ආරම්භයේ ක්‍රියාවලිය කියන කාරණාව සිහිපත් කරමින් ඔබ හැමදාම නිදුක් නිරෝගී ජීවිතයේ දීර්ඝායුෂ උදා වේවා කියලා සාදු ඒකවල උතුම් සිල් බෝධාව සිද්ධ කරන ඒ සුමනාවතී ශ්‍රාවක ආදරණීය මාතාව තිග අපේ ආදරණීය චෙන්ජුසෙනි ආදරණීය මහෝපාසිකාව සල්විහාර කරගමින් ඒ ආදරණීය දුසිනි ආදරණීය මාතාවට අපේ ගවි උපාසක මහත්මියට මේ පුණ්‍ය ධර්මයන් කාර්යෝදන් වේවා කියන ප්‍රාර්ථනාවකින් සිල් බෝධාව සිද්ධ කරනවා අපි හැමදෙනාම ඒ ආදරණීය මාතාවට මේ කරාසී කරගත් සියලු පුණ්‍ය ධර්මයන් ටික මේ වගේ උපාසිකා මාතාවට විශේෂාදරණීය මාතාවට හේතු වාසනා වේවා ගෞරවී ජීවිතය සාර්ථක කරගනිත්වා කියලා සාදු ප්‍රාර්ථනා සුදු කරමි. මේ පරලෝකීය පරම්පරාව වේලමින් මේ පරලෝකීය හැමදෙනාටම මේ පුණ්‍ය ධර්මයන් අනුමෝදන් කරවන වේවා අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනාවන්ගේ ඥාතින් පුදාමෝදනාව සිදු කරමු. ඉදම්මේ ඥාතිලං හෝතු සුඛිතා හොන්තු නාතයෝ ඉදම්මේ ඥාතිලං හෝතු සුඛිතා හොන්තු නාතයෝ ඉදම්මේ ඥාතිලං හෝතු සුඛිතා හොන්තු නාතයෝ දෙවියන්ට අපි පුදාමෝදනාව සිදු කරමු. ආකාසට්ඨා චුම්මඨා දේවානාගා වෛදිකා පුඤ්ඤන්තං අනුමෝදි චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ඨා
දේවානාගා මෛත්‍තිකා පුඤ්ඤං සම්පරිපෝරි තිරං රක්ඛන්තු දේශනං ආකාශත්තා ච බුම්බං දේවානාගා මෛත්‍තිකා පුඤ්ඤං සම්පරිපෝරි තිරං රක්ඛන්තු ත්වං සදා. ආදරණීය පිටුතුලේ හදලාට ආශිර්වාදේ පාලනා කරනවා. නිරුක් නිරෝගී ජීවිතේ උදාහරණවා කෙරෙන විශ්සතිය කරමු. සබ්බීතියෝ යඤ්ඤන්තු සබ්බරෝගෝ විරසතෝ වාතේ භවස්වක්තරායෝ සුඛී දීඝායෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ දුර්ඝාර්වාවේන දාසත්තිවාතු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන දාසත්තිවාතු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන දාසත්තිවාතු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සම්භානුභාවේන සදා සත්තිවාතු තේ අභිවාදන සීලිස්ස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩං ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සබ්බ සම්පatti වේව අතෝ නිබ්බාන සම්පatti විරාතේ සමිච්ඡතු. සම්මා සම්බුදු සරණයි. Sudah